ඉංග්‍රීසියෙන් වැස්සට කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඕන පොඩි කෙනෙක් කියනවා රේන් කියලා. හැබැයි හැම වැස්සටම අපිට රේන් කියන්න පුළුවන්ද? පොද වැස්ස, මොරසූරන වැස්ස මේ හැම එකම රේන්ද? නෑ. සාමාන්‍යයෙන් මේ මං ඉන්නා වගේ පොද වැස්සක් තියෙන වෙලාවක මම ඉන්නේ තායිලන්ඩ් වල වහින වෙලාවක මේ වගේ වැස්සකදී අපිට ඩ්‍රිස්ලිං වගේ කියන්න පුළුවන්. එළියට යන්න පුළුවන් සාමාන්‍ය ප්‍රශ්නයක් නෑ. කුඩේ යන්න නැතුණත් යන්න පුළුවන් වැස්සක් තියෙනවනේ. මේකට ඩ්‍රිස්ලිං කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය කුඩේ යන වැස්ස තියෙනවනේ. සාමාන්‍ය වැස්ස. ඕකට ඉතින් රේන්ම තමයි කියන්නේ. ඒකම තද වැස්සක් આવොත් මේකට පෝරින් කියන්නත් පුළුවන්. ඒකම තද වැස්සට ලෑෂින් කියලාත් කියනවා. මේ දෙකම නැතුව අර මොර සූරන වැස්ස එළියටවත් බහින්නවත් හිතෙන්නේ නැති වැස්ස තියනවා නේද? ඕකට සාමාන්‍ය වචනයක් තියෙනවා bucketing down කියලා. හැබැයි මේක පාවිච්චි වෙන අඩුයි. ඉඩියම් මේකුත් තියෙනවා මේකටම it's raining cats and dogs කියලා. ඉතින් වැස්සත් එක්කන තව දෙයක් තමයි මොකද්ද? මීදුම. මීදුමට අපි කියනවා fog කියලා. මෙන්න මේ පේනවා වගේ. මේකට කියන්නේ fog. ඉතින් මීදුම ඇවිල්ලා නම් අපි කියනවා it's foggy කියලා. ඉතින් ඒකම වැස්සට කලින් අහස කළු වෙනව නේද? මෙන්න මේ විදියට. ඔන්න ඕකට කියන තනි වචනේ තමයි overcast කියන එක. ඒ කියන්නේ වලාකුළු වලින් සම්පූර්ණයෙන්ම අහස වැහිලා. සාමාන්‍ය මට්ටමින් එහාට ඇඩ්වාන්ස් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ වචන ටික මතක තියාගන්න.